කොහොමද යාළුවනේ? මට හිතුණා වීඩියෝ එකක් කරන්න මේක පළවෙනි පාරටම මේ සිංහලෙන් කතා කරලා කරන්න වීඩියෝ එක. මම ජපානයේ ඉන්නේ. ජපානයේ ඔයිතා සිටි ඔයිතාක ඉන්නේ ඔයිතා සිටි එකේ. ගොඩාක් විස්තර තියෙනවා. මේ පළවෙනි වීඩියෝ එකෙන් මට කරන්න හිතුනේ මගේ බයික් එක පොඩ්ඩක් ඔයාලට හඳුන්වලා දෙන්න හිතේ අදහසක් තිබ්බේ. ඒකෙන් තමයි වීඩියෝ එක ස්ටාර්ට් කරන්න හිතේ තියාගෙන හිතුනේ. ඉතින් ඔයාලා කමෙන්ට් ඔයාලගේ හිතන පතන දේවල් එක්ක අදහස් එක්ක ඉස්සරහට මම බයික් කරන තැන් ඒ සම්බන්ධ එතකොට ජපානයේ බයික් ලයිසන් එක ගන්න විදිය බයික් එකක් කොහොමද ගන්න හිතන් ඉන්න අයට බයික් එකක් ගන්න කොහොමද ඒක ප්‍රොසෙස් එක බයික් එකක් ගත්තට පස්සේ ඒකේ මේන්ටනන්ස් කරන විදිය ඒ වගේ ගොඩාක් දේවල් ඔයාලට ඉස්සරහට කරන්න හිතේ තියාගෙන ඉන්නවා. මටත් ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. මමත් මේ බයික් ලයිසන් එක අරගෙන දැන් ලයිසන් එක අරගත්තේ ගිය අවුරුද්දේ. බයික් එක අරගත්තේ මේ අවුරුද්දේ පළවෙනි මාසේ. ඉතින් මමත් ගොඩාක් විස්තර දන්නේ නැහැ. ඉස්සරහට මමත් දන්නේ නැති දේවල් ඉගෙනගෙන මම කරන දේවල් ඔයාලට වීඩියෝ එකකින් පෙන්නන්න හිතනවා. අද මම මේ බීච් එකක් අපේ මං ඉන්න කිට්ටුව ගමේ බීච් එක තියෙනවා. ඒ පැත්තට ආව පොඩ්ඩක් අද නිමවුඩ දවසේ පදින්න. ඉතින් කොහොම තමයි විස්තර. මගේ නම කියන්න බැරුණානේ. මම ඩී සිල්වා. ඉතින් බලමු බයික් එක පොඩ්ඩක්. එතකොට මේ ග්‍රිප් එකත් මේකත් මම නෙට් එකෙන් ඕඩර් කරලා සෙට් කරේ. මේකත් ග්‍රිප් එක හොඳට තියෙනවා. මේ ටික විස්තර තමයි ඉතින්. කොට මේකත් මම ඉන්ටර්නෙට් එක ඕඩර් කරලා සෙට් කරා. එතකොට මේ R6 ලෝගෝ එකේ මැච් එක. මේක ඇත්තටම තියෙන ගොඩක්ම පෙනුමක් ආවා.